පරිපූර්ණක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් සහ බෞද්ධ චිකිත්සක වෘත්තිකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද උදෑසන 8ට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේ රැස් වූ පරිපූර්ණක වෛද්‍ය සේවාවට අයත් සියලු වෘත්තීය සංගම් නායකයන්ගේ රැස්වීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කර අදට යෙදී තිබූ වෛද්‍ය රසායනාගාර බෞද්ධ චිකිත්සක තනතුරු පිරිනැමීම වළක්වාලමින් අභ්‍යාචනාධිකරණය විසින් ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමද මෙම තීරණයට හේතු වී තිබෙනවා. කෙසේ වෙතත් වැඩ වර්ජනයේ තාවකාලිකව අත්හිටවනු ලැබුවත් සිය ගැටලුවට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවද ඔවුන් අවධාරණය කරනවා. පරිපූර්ණක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීය සමිති 7 ඊයේ රාත්‍රියේ සිදු කරපු සාකච්ඡාවේදී තීරණය කළා ලබන සතිය තුල වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න ඒක ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයක් මේ සතියක කාලය ලබන සඳුදා දක්වා කාලය සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබා දෙන්න සෞඛ්‍ය ලේකම්වරයාට ලබා දෙන්න මේ ප්‍රශ්නය විසඳීම සඳහා ස්ථිරසාර පිළිවෙතකට ක්‍රියාපිළිවෙලකට යන්න කියන කාරණාව වෙනුවෙන් දැන් මෙතන තියෙන නලින්ද ජයතිස්ස ඇමතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගත්ත වැරදි තීන්දුව ආපස්සට හරවන්න තියෙන ලැජ්ජාවක් අපි කියන්නේ ඒ පිළිබඳව ලැජ්ජා වෙන්න එපා. හරි තීරණය ගන්න එක තමයි අපි කළ යුත්තේ. එහෙම නොකරොත් ආණ්ඩුවටත් ජයතිස්ස ඇමතිවරයාටත් අමාත්‍යාංශයටත් ඓතිහාසික වැරද්දක් වෙනවා කියන එකත් අපි මතක් කරනවා. ඊයේ උදෑසන 8ට ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද උදෑසන 8ට අවසන් වූ අතර අද පෙරවරුවේ රෝහල්වල තත්ත්වය සාමාන්‍ය ලෙස පැවතුණා. පොලිවත් අඩුයි තැනගත් අඩුයි. අද අවුලක් නැහැ. කිසිම අවුලක් නැහැ අද. අද අවුල මොකුත් නැහැ. ඉස්පිරිතාලවල වැඩ වර්ජනය කරන එක අනිවාර්යයෙන්ම එක අපරාධයක්. නෑ අද අවුලක් නැහැ.